good morning හැමෝටම අපි ඉර බඩු ඔක්කොම පැක් කරලා අද පාන්දරින්ම නැගිට්ටා. අපි පොඩි ට්‍රිප් එකක් යනවා. දවස් දෙකක. ඉතින් අපි යන්නේ ලංකාවේ තියෙන උසම ලස්සනම තැනකට තමයි අපි යන්නේ. අපි දෙන්න බයික් එකේ තමයි යන්නේ කොහෙ ගියත්. ඉතින් අපි එතෙන්ද යන ඒවා කන බොන දේවල් මොනවද එතන තියෙන්නේ මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති. ඉතින් අපේ vlog එක අවසාන වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි දැන් යනවා. දැන් වරකපුරට යන ගමන් ඉන්නේ මීඩෝ පාස් කරලා. අපි යන ගමන් මී කිරි කන්න නැවැත්තුවා. මේ බලන්න හරිම රස පාටයි මේ පාරයිනේ. අපි මේ චුට්ටක් මහන්සි හින්දා නැවැත්තුවා බයිසිකලේ. ඔන්න අපි දැන් ආව මං කියපු තැනට. තුම ලස්සනයි. තන මේ ඉතින් යා අපි අතුරට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. අපි ආවා පතලේගල ඉකෝ රිසෝට් එකට. තුට්ටක් ඉතින් අවුවයි. දැන් වෙලාව දවල් 12:00ට විතර. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක අපිට හම්බුණා ආව ගම. මම නම් ඒක ආව ගම බිව්වා. හස්බන්ඩ් නම් තාම බොනවා. ඉතින් මේ බලන්න පුදුම ලස්සනක් තියෙන්නේ. කඳු. හායි. ඉතින් මේ වගේ තියෙනවා. අපි හවසට උදේට තමයි මේ හැරි ගොඩක්ම ලස්සන. එතන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඩේ අවුට් එකකට ඇවිල්ලා. එතන රෙස්ටෝරන්ට් එක තියෙනවා. ඉතින් අපි ලන්ච් එකට තමයි ආවේ. පුදුම ලස්සන ඈත කන්ද උඩ බලන්න පේනවලු පන්සලක් තියෙනවා. වයි ටිකක් පන්සලක් තියෙනවා. ඉතින් බලමු. අපි මේ දවස් දෙකක් ඉන්නවා. බලමු අපි ඉස්සරහට තාම අපිට මේ අපේ කබානා එක හම්බුනේ නැහැ. බලමු. අපි මේ දවස් දෙකක් ඉන්නවා. මෙතනම ගස් තියෙනවා. මේ තියෙන්නේ කබානා ටික. මේවා තියෙනවා එක එක නම්. මේක ක්වීන් සීතා. ක්වීන් සුගලා. මේ තියෙන අපිට හම්බෙච්ච රූම් එක ක්වීන් අනුලා. අපි දැන් කරලා බලමු මොනවද කියලා. හරි. වව්. මේ තියෙන අපිට හම්බෙච්ච බෙඩ් එක. මෙතන තියෙන ලස්සන view point එක. අපි අර ඉස්සෙල්ලා පෙන්නුවේ මේ pool එක තියෙන මෙන්න මෙතන මේ pool එක natural pool එකක් කියලා තමයි යාලා කිව්වේ. අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි room එක. මෙතන තියෙනවා අපිට අපේ බඩු දාගන්න පොඩි කබඩ් එකක් හම්බුණා. ඔන්න ඔය වගේ. ඊට පස්සේ අපේ ටවල් රැග් එක ටී කොෆි හදාගන්න වතුර බෝතල් ටී කොෆි හැම දෙයක්ම තියෙනවා. අපි දැන් බාත්රූම් එකට එතෙන්ට මෙතනට උඩට නගින්න තියෙනවා මේ. ඔය වගේ මේ. okay මේ hot water තියෙනවා. ඔක්කොම තියෙනවා. කොමඩ් එක තියෙනවා. එතකොට මෙතන තියෙනවා මිර එකක්. මෙතන ටවල් රැග් එක. ඕපන් ඒරියා එකක් තියෙනවා. මෙතන මේක මෙයාලා නැචරල් විදිහට තමයි ඒවත් ඔක්කොම හදලා තියෙන්නේ. සින්ක් එක තියෙනවා. සබන් හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ මෙහාට මේ සීතලයි. හවස් වෙද්දි දැනටමත් ටිකක් සීතලයි. රැට එවනම් ගොඩක් සීතල ඇති. බලමු අපි දවස් දෙකක් ඉන්නවනේ. උඩ ඉඳලා බලද්දි ඔන්න වගේ තමයි තියෙන්නේ. පල්ලෙහාට. මේ වගේ තමයි.
අපිට ලන්ච් එක හම්බුණා. අද අපි ලන්ච් එකට ඕඩර් කරේ රයිස්. බලමු. චිකන් රයිස් එකක් තමයි අපි ඕඩර් කරේ. ඒකට තියෙනවා සෝස් එකක් තියෙනවා. chili paste එකක් තියෙනවා රයිස් එකයි. අපි බලමු කොහොමද කාලා බලමු ඔයාලට කියන්න අපි කොහොමද රස කියලා. අපි දැන් ඇවිල්ලා චුටක් අපිට මහන්සියෙන්ද අපි රෙස්ටෝරන්ට් එකට ගියේ නෑ. මේ අපේ ලන්ච් එක කාමරේටම ඕඩර් කරගත්තා. ඉතින් අපි රෑට රෙස්ටෝරන්ට් එකට යනවා කෑම කන්න. අපි රෑට රෙස්ටෝරන්ට් වීඩියෝ එකක් අරගෙන ඉන්න. බලමු අපි කාලා. හොඳයි. හොඳටම තියෙනවා. පසයි. අපි දැන් යනවා පූල් එක තියෙන තැනට. මෙතන තියෙනවා මේ වගේ එකක්. ලෙහා තියෙනවා. මේ තියෙන්නේ පූල් එක. අපි යන් දැන් එතෙන්ට. මෙතන විශේෂත්වය තියෙන්නේ මෙතන අතර නැචරල් විදිහට තමයි ඔක්කොම අද තියෙන්නේ මැටි ගාලා. මේ වගේ පොඩි පාරකින් තමයි පූල් එක ගාවට යන්න තියෙන්නේ මෙතගෙන. හරිම ලස්සනයි. නිල් පාටයි වතුර. මේ පූල් එකේ විශේෂත්වය තමයි මේක කළු ගලක් තියෙන්නේ. නැචරල් පූල් එකක් කියලා තමයි එයාලා අපිට කිව්වේ. යට තියෙන්නේ කළු ගල. ඔය තියෙන්නේ මේ පල්ලෙහා view එක පේන විදිහ. පූල් එක වුණේ විදිහට අපි දැන් යනවා අර අපි මුලින් ආව ගමන්ම ගියේ මේ කන්ද උඩ තැනට. අන්න එතෙන්ට යනවා. මොකද දැන් වෙලාව හවස 5:00 විතර. මේ දැන් ටිකක් මීදුමයි. ඉතින් මීදුමත් එක්ක එතන මොන වගේද කියලා අපි දැන් බලමු. අපි දැන් කන්ද උඩ තැනට ආවා. ඉතින් දැන් ටිකක් සීතලයි. මෙතන මේ වගේ ඉඳ ගන්න තැනක් තියෙනවා. මේ වටේම දැන් මීදුම ටික ටික එනවා මේ ළඟටම. මේ අපිට ඉතින් කොහෙ ගියත් යාළුවෝ හම්බෙනවනේ. මේ තව එක්කෙනෙක් ඉන්නකෝ ඔයා. මෙතන ඉන්න අත. දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නෙක් ඉන්නවා. මේ පැත්තෙන් මේ හිර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. අපි ඉතින් දැන් ආයේ අපි ඩිනර් එකට එනවා රැයට 8:00 විතර. මෙතනට පල්ලෙහා මෙතනින් පල්ලෙහා පේන මේ විදිහට 8:00 විතර අපි ඩිනර් එකට එනවා. ඉතින් අපි ඩිනර් එකට එන්නේ රෙස්ටෝරන්ට් එකට. රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා අපි ඉතුරු ටික කියන්න. අපි ආව ඩිනර් එකට. අපි නූඩල්ස් තමයි අද ඕඩර් කරේ. ඒකට තියෙනවා chili paste, sauce, තව හොදි එකක් තියෙනවා. අපි කාලා රහ කොහොමද කියලා කියන්න. අපි දැන් කන ගමන් ඉන්නේ. ඇත්තටම හරිම රසයි මේ කෑම එක නම්. රසයි කෑම රසයි. අපි රූම් එකට යන්න වතුරත් ගත්තා. ඉතින් අපි දැන් මෙහෙම රූම් එකට ගිහිල්ලා අද නිදා ගන්නවා. අපි ආයේ හෙට උදේට හම්බෙමු. එතකන් good night. good morning. ඔන්න අපි අද පාන්දර 5:00ට හැරුණා. දැන් වෙලාව 6:05ක් විතර. ඉතින් අපි ආවා අර ඔයාලට ඊයේ පෙන්නපු තැනට. මේ බලන්න මීදුම පුදුම ලස්සනක් තියෙන්නේ. මේ වටේ මෙහෙමයි. අර ගලෝඩ තියෙන පන්සලත් පේනවා. ඊ රෑ අපිට ලයිට්ස් ඔක්කොම පේනවා මේ පල්ලෙහා දාලා තියෙන. අපි ආවේ දැන් ඊර පායන එක බලන්න. තාම ඊර පායලා නැහැ. මේ අර මේ හරියම ගොඩක් මීදුම තියෙනවා. මේ හරියට වෙන්න මේ මීදුම හරිම ලස්සනයි. මේ කන්දුඩ අර ඈත
මේක ෆෝන් එකකින් අපි වීඩියෝ එකක් දකින්නට වැඩිය අර හැබැයින් බලනකොට ගොඩක් ලස්සනයි. අපේ යාළුවොත් ඉන්නවා. කට්ටියත් ඊ අපිත් එක්කම හිටියා. රෑ. ලස්සනයි ඉතින්. අපි අද හවසට තමයි පූල් එකට බහින්නේ. අපි ඉතින් දැන් තා ටිකකින් අපි 7:30 විතර බ්‍රෙක්ෆාස්ට් එකට එනවා. රෙස්ටුරන්ට් එකට එනවා. අද බුෆේ එකක් තියෙනවා කියලා කිව්වේ. ඔන්න දැන් නම් ඊට ටිකක් උඩට ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවනේ. හරිම ලස්සනයි. දැන් ඊට ටික පායගෙන එන්නේ. දැන් ඊට බලන්න බෑනේ. දැන් නම් අපිට බලන්න තමයි දැන් ඔන්න ටිකක් වැඩි වුණා වගේනේ. දැන් ටිකක් බලන්න එහෙම අමාරුයි. ඉතින් හරිම ලස්සනයි. ඔන්න දැන් ඊට පායනවා. දැන් සම්පූර්ණයෙන්ම වගේ එළියට ආව ඉර. නෑ තව තියෙනවා. මලා භාගයයි තියෙන්නේ. බලන්න ගන්න එකපාරට. බලන්න අමාරුයි එකපාරට. සුදු බත් තියෙනවා, චිකන් කරි පොල් සම්බෝල තියෙනවා. තව තියෙනවා ඉන්දියාප්ප. හරිම රසයි කැමලික මාරම රසයි. ඉතින් මාරම රසයි. අපි ඊළඟට ආයෙ දවල්ට හම්බෙමු. ඔන්න අපි පූල් එකට ආවා. මේ විදිහට බැහැගෙන මෙයා නම් බැහැලා වැඩේ පටන් අරන්. ඉතින් මේ සීතලයි හරිම සීතලයි වතුර. දැන් මේ විදිහට බැහැලා ඉතින් පොඩි ලස්සනයි. දැන් වෙලාව හවස 3:10ට විතර. හරිම ලස්සනයි. වතුර ටික නිල් පාටයි. මේ මෙතන තියෙන්නේ තනිකරම කළු ගල. මේ ඇතුළට යනකම් මේ හරියට වගේ යනකම්ම කළු ගල. ඔය හරිම ලස්සනයි ඉතින්. මේ විදිහ තමයි ඈත පේන්නේ මුල්ල කීදලා. අපි පූල් එකට බැස්සා. හරිම සීතල යන්නේ මේ වතුර. හොඳයි ඉතින්. ෂෝක් වතුර. තාම ටිකක් අවුවයි. එන ටික ලොකු සැරාවුකුත් නෙමෙයි. මෙතනක් තියෙනවා ඔය කට්ටියකට ඇවිල්ලා වගේ. මේ ඔය නිදහසේ ඉන්න ඩ්‍රින්ක් එකක් දාන්න. ඒවත් මේ ලස්සනට හදලා තියෙනවා. ඉතින් යාලා මේ වගේ තියෙනවා බම්කු තියලා. මේ තියෙන්නේ සයිඩ් එකේ පරිහා පේන විදිහ. හරිම ලස්සනයි. මේ හරිය තාමත් දුම් වගේ තියෙනවා මීදුම වගේ. කියන්න අමතකුණා මෙන්න මේ හරියට අම්බුලුවව පේනවා. ලස්සනට පේනවා අම්බුලුවව. මෙන්න මේ කෙලින් වගේ මෙන්න මේ පොඩියට පේන්නේ. අර පේන්නේ ඔන්න අම්බුලුවව. තාමත් ඒ හරියට නම් මීදුම් ගතියයි. ඊට පස්සේ මෙතන අපි ඉන්න තැන මේ පල්ලෙහා මේ වගේ සිංක් එකක් තියෙනවා. වාඩි වෙලා ඉන්න තැන් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. උඩ මේ විදිහට තමයි තියෙන්නේ. හයි අපි දවස් දෙකක් මෙහි හිටියා. ඉතින් අද අපි යන්න තමයි යන්නේ. අපේ බෑග්ස් ඔක්කොම අපි ප්ලාස්ටික් කරගත්තා. යාළුවෝ ටිකක් ඉන්නවා. දාලා යන්න දුකයි ඉතින් යාළුව. ඔය විදිහ තමයි දවස් දෙකක ගෙවුනේ. ඉතින් අපි ඔයාලටත් කියනවා බත්තලේගල ඉකෝ රිසෝඩ් එකට එන්න. ඇත්තටම කෑම වීම එහෙම හරිම රසයි. මෙහි ඉන්න කට්ටියත් ඒ වගේම හරිම හොඳයි. ඉතින් තැනත් හොඳයි. හරිම ලස්සනයි. අර ගොඩක් කොළඹ පැත්තේ කාර්ය බහුල කට්ටියට ඉතින් මේ වගේ තැනක් හොඳටම හොඳයි. දවස් 2-3ක් ඉඳලා කාලය ගත කරලා යන්න. එහෙනම් ඉතින් අපි යනවා. බයි.